ආයු බොහෝ වේවා යාළුවනේ. අදත් ඔයාලා එකතුලා ඉන්නේ විස්මිත සියුකලේ අපිත් එක්ක. ඉතින් අදත් අපි බලාපොරොත්තු වෙන්නේ තවත් වැදගත් දෙයක් ගැන කතා කරන්න. ඔයාලා අහලා ඇති පංචමහා ගංගා පිළිබඳ අපේ මූලාශ්‍රවල සඳහන් වන්නේ පංචමහා ගංගා ආරම්භ වන්නේ අනවතප්ත විලෙන් බවයි. අනවතප්ත විලෙන් ආරම්භ වන පංචමහා ගංගා නැගෙනහිර දිශා බලා ගමන් වෙන වෙනම මුහුදට වැටෙන බවයි සඳහන්. අටුවාවේ සඳහන් වන්නේ මේ ගංගා මුහුදට වැටෙන්නේ අතේ ඇඟිලි පහ ලෙසයි. එසේ මුහුදට වැටෙන මේ පංචමහා ගංගා පිළිබඳ අපිට අටුවාවේ තියෙන විස්තරවලට බොහෝ සෙයින් සමාන ඓතිහාසික සිතුවමක් දක්නට ලැබෙනවා. ඒ සිතුවම හම්බෙන්නේ ඓතිහාසික දඹුලු රජමහා විහාරයේ. මෙම දඹුලු රජමහා විහාරයේ ලියන සිතුවමක් පමණක් නොව අපගේ ඓතිහාසික ඉතිහාසයේ සංගවා සිටින මාණික්‍යයක් බඳුයයි කිව්වොත් වඩාත් වැරදි. අද අප බලාපොරොත්තු වෙන්නේ මේ පංචමහා ගංගාවන් පිළිබඳ ඔබත් එක්ක කතා කරන්න. මෙම පංචමහා ගංගාවල උපතේ සිට විස්තර හා වර්තමාන ඉන්දියාවේ පංචමහා ගංගා ලෙස හඳුන්වන තැන්වල ඇති නොගැලපෙන ස්ථාන. එසේම අපගේ ඓතිහාසික මූලාශ්‍රත් සමග මේවා කෙසේද සම්බන්ධ වන්නේ යන්න පිළිබඳව හා ඓතිහාසික දඹුලුලෙන් විහාරයේ සිතුවම පිළිබඳවත් අද අපි කතා කරමු. වැලලීගේ ඉතිහාසයේ සොයා යන සත්‍ය ගවේෂණයයි. සැබවින්ම මේ ගංගා යමුනා අචිරවතී සරඹු මහී යනුවෙන් සඳහන් පංචමහා ගංගාවන්ගේ ආරම්භය කොතැනද? මෙම පංචමහා ගංගාවල ආරම්භය ලෙස සඳහන් වන්නේ හිමාලයේ පිහිටි අනවතප්ත විලයි. මෙම ගංගා නැගෙනහිර දිශාවට ගලා බසින බවත් වෙන්වෙන් වශයෙන් මුහුදට වැටෙන බවත් සඳහන් වන්නේ මූලාශ්‍රවලය. උදාහරණයකට පහාරාද සූත්‍රය හොඳින් බලන්න. එහි සඳහන් වන්නේ පහාරාදෙහි යම්සේ යම්කිසි මහා නදීහු වෙන්නම් එනම් ගංගා යමුනා අචිරවතී සරඹු මහී යනුවෙනි. ඒ මහා ගංගා මහා සමුද්‍රයට පැමිණ ඒවායෙහි පැරණි නම් ගොත් අතහරීද. එසෙසින්ම පහාරාදෙහි මේ වර්ණයෝ සතරකි. ඉන් ඔබට පැහැදිලි වන්නේ එම පංචමහා ගංගාවන් එම නම් අත්හරින්නේ මුහුදට වැටුණු පසුව යන්නයි. සැබවින්ම මෙම ගංගා අනිවාර්යයෙන්ම මුහුදට වැටිය යුතුය. නමුත් ඉන්දියාවේ පංචමහා ගංගාවන් මුහුදට වැටෙනවාද යන්න පිළිබඳව ඔබ නිවැරදිව සොයා බලන්න. එමෙන්ම අටුවාවේ සඳහන් වන්නේ මේ ගංගා සියල්ල මුහුදට වැටෙන්නේ අතේ ඇඟිලි පහමින් බවයි. එබැවින් තවත් සාක්ෂි කුමටද යන්න ඔබම සිතා බලන්න. එම මූලාශ්‍රවල සිතුවම නිවැරදිව දඹුලුලෙන් විහාරයේ ඇඳ ඇති බව ඔබෙහි ගියහොත් ඔබට දැකගත හැකි වනු ඇත. මේ ස්ථාන ඉන්දියාව සමග ගැලපෙනවාද යන්න පිළිබඳව අප විමසා බලමු. මේ පංචමහා ගංගාවන් වලට සමාන වූ ස්ථානයන් ඉන්දියාවෙන් හමුවන්නේ නැති බව ඔබට වැටහේවි. අනවතප්තයවත් අතේ ඇඟිලි පහමින් ගලා බසින්න වූ ගංගා පහවත් ඉන්දියාවේ ඔබට හමුුණුවේ. එසේම ඉන්දියාවේ මානසවිල අනවතප්තය ලෙස හඳුන්වා දෙන ඉන්දියානු ගැත්තන් එය මූලාශ්‍ර සමග කිසි ලෙසකින්වත් ගැලපෙන්නේ නැති බව නොදන්නවාදැයි අප නොදනිමු. ඉන්දියාවේ පංචමහා ගංගා ලෙස පෙන්වා දෙන චන්ද්‍රභාගී ගංගාව මුහුදට නොවැටෙන බවත් එය රටමැදින් ආරම්භව රටමැදින්ම අවසන් වන බවත් පංචමහා ගංගාවන් ඉන්දියාවේ පවසන අයට නොතේරෙන්නේ ඇයිදැයි අප නොදනිමු. ගංගා යමුනා අචිරවතී සරඹු මහී යන මුල් නම්
මුහුදට වැටෙන තුරුම නොවෙනස්ව තිබෙන බව අටුවාවේම සඳහන් බව අපි ඔබට කියා සිටින්නෙමු. එසේනම් ඉන්දියාවේ පංචමහා ගංගා යනු තනිකරම ප්‍රෝඩාවක් පමණක් බව ඔබ වටහා ගත යුතුය.